හරි බලන්න 2024 2025 වල වෙලා ICT උපපළාත් පේපර් එකේ 21 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහට තියෙන ප්‍රශ්න ටික මම කලින් වීඩියෝ එකේ 20 වෙනි ප්‍රශ්නේ වෙනකන් කතා කරලා තියෙන්නේ. ඒක බැරි වෙන්නේ නැත්තම් බලලා එන්න. අපි බලමු 21 වෙනි ප්‍රශ්නෙන් ඉස්සරහට කොහොමද කරන් යන්නේ කියලා. 21 වෙනි ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා පහත දැක්වෙන විද්‍යුත් පැතුරුම් පතුරට සලකන්නලු. මෙම පැතුරුම් පල්ස් කොටසේ A3 කෝෂයට ලබා ගැනීම A3 කෝෂය මෙන්න මේ 35 කියන එක ලබා ගන්න මෙන්න මේ සමීකරණ දාලා තියෙනවලු ඒකට. ඊට පස්සේ ඒක C3 සහ D3 කියන දෙකට ෆිල් හැන්ඩල් එකෙන් මේව කරලා ගත්තන් පස්සේදී කෝෂවල දැක්කිය හැකි අගයන් පිළිවෙලින් අපෙන් අහනවා. හරි. දැන් මෙතන වෙලා තියෙන්නේ මෙතන A1 එක තියෙනවා. A1 එකට එන්නේ මේ මේක 10. ඊට පස්සේදී A2 එකට එන්නේ 3. මෙන්න මේ දෙක එකට ගුණ කරලා තියෙනවා. ඒ කියන්නේ 10 වරක් 3 30යි. ඊට පස්සේ ඩොලර් B1. B1 කියන්නේ 5. ඒ දෙක එකට එකතු කරාන් පස්සේ 35ක් උත්තරය ඇවිල්ලා තියෙනවා. හරි. මෙතන ඩොලර් මාක් එකකින් කියවෙන්නේ මේක නිරපේක්ෂ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ෆිල් හැන්ඩල් එකෙන් අල්ලලා මේ පැත්තට අරන් යද්දි මෙන්න මේ B කියන එක වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. යටට අරන් ගියොත් ෆිල් හැන්ඩල් එක මෙන්න මේ එක කියන එක වෙනස් වෙනවා. අපිට මේක මෙතෙන්ටත් ඩොලර් මාක් එක දාගත්ත ඉතින් එක ඉස්සරහටත් එතකොට යටට අරන් යද්දි ෆිල් හැන්ඩල් එකෙන් ක්ලික් කරලා මෙන්න මෙහෙම වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ දෙකට දැන් මෙතන තිබ්බේ එකනේ යටට යද්දි දෙක වෙලා තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතෙන්ටත් ඩොලර් මාක් එකක් දැම්මු. ඉතින් ඉන්නකො මම පෙන්නන්න. දැන් මේ විදිහට එතෙන්ටත් ඩොලර් මාක් එකක් දැම්මොත් ඒක වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. හරි. තේරුණා කියලා හිතනවා. ඊට පස්සේදී දැන් අපිට මේ ප්‍රශ්නයෙන් අහන්නේ මේක අනිත් පැත්තට දැන් ගියොත් මොකක්ද දෙන උත්තරේ කියලා. දැන් මේක මේ පැත්තට දැන් යද්දි මෙන්න මේ A කියන එක වෙනස් වෙන්න ඕන මේකේ. මෙතන අනිත් පැත්තට දැන් යද්දි මෙතනට එන්නේ C3 කෝෂයට එන්නේ සමානයි C1 ගුණ කිරීම C2 කියලා. එතකොට 15 වරක් 5 75ක් එනවා. ඊට පස්සේ එකතු කරන්න ඕන එකට B1 ගේ තියෙන උත්තරේ. B1 මේ පැත්තට යද්දි වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒකේ මෙතන නිරපේක්ෂ කරලා තියෙන හින්දා. එතකොට 75 5යි 80ක් තමයි උත්තරේ විදියට එන්න ඕන. අපි බලමු උත්තරේ 80ක් එනවාද කියලා මෙතෙන්ට. හරි 80ක් එනවා. ඊට පස්සේ අනිත් එක බැලුවොත් අනිත් එකේදී මෙතන 10 තියෙනවා D1 විදියට D2 විදියට 6 තියෙනවා. එතකොට 10 වරක් 6 60යි 60යි 5යි 65යි කියලා උත්තරේ එන්න ඕනේ එතෙන්ට. හරි උත්තරේ එතකොට 80යි 65යි තමයි මේකට උත්තරේ එන්නේ. උත්තරේ අපිට 4 විදියට පැහැදිලිව ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට දීලා තියෙනවා ඩේටාබේස් ප්‍රශ්නයක්. පහත දැක්වෙන දත්ත සමුදා වගු ඇසුරෙන් 22 24 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්නලු. මුලින්ම අපේ ශීර්ෂ වගුව කියලා වගුවක් තියෙනවා. ඊට පස්සේ ක්‍රීඩා ශීර්ෂ වගුව කියලා වගුවක් තියෙනවා. හරිද? ඊට පස්සේදී ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ ඉහත ක්‍රීඩා ශිෂ්‍ය වගුවේ ඇති ශ්‍රේෂ්ඨ සහ රෙකෝඩ් ගණන පිළිවෙලින් මොනවාද ශ්‍රේෂ්ඨ කියන්නේ මොනවාද රෙකෝඩ් කියන්නේ අපි බලමු. මෙන්න මේ වගේ වට තමයි අපි ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ. දැන් මේ වගුවේ ගත්තොත් ශ්‍රේෂ්ඨ තියෙනවා 3ක්. මේ වගුවේ ගත්තොත් ශ්‍රේෂ්ඨ තියෙනවා කීයක්ද? මේ වගුවේ ශ්‍රේෂ්ඨ තියෙනවා ශ්‍රේෂ්ඨ 4ක්. හරි? ශ්‍රේෂ්ඨ 4යි එනවා. ඒකේ පළවෙනි එකට 4 එන්න ඕන. අපිට 3යි 4යි උත්තර දෙක අයින් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ රෙකෝඩ් කියන්නේ මොනවද? රෙකෝඩ් කියන්නේ මෙන්න මේ වගේ වට. මෙන්න මේ වගේ රෙකෝඩ් කීයක් තියෙනවද? මේ වගේ තියෙනවා රෙකෝඩ් 3ක්. මේ උඩ මේ කොටස ගන්නෑ අපි. හරි? මේකේ තියෙන රෙකෝඩ් 3යි. මේකේ ගත්තත් තියෙන්නේ රෙකෝඩ් 3යි. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් 4 සහ 3 තියෙන උත්තරේ දෙක විදියට. ඊට පස්සේ 22 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ ඉහත වගු දෙක අතුරින් ආගන්තුක යතුරු සඳහා උදාහරණයක් දක්වන්නලු. හරි අපි බලමු ආගන්තුක යතුරක් කියන්නේ මොකක්ද කියලා. ආගන්තුක යතුරක් කියන්නේ මොකක් හරි වගුවක් තියෙනවා නම් එක් වගුවක ශ්‍රේෂ්ඨයක් මගින් වෙනත් වගුවක පේලියක් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් නම් එම ශ්‍රේෂ්ඨය එම වගුවේ පවත්නා ආගන්තුක යතුරක් ලෙස හඳුන්වන්නේ. මොකද්ද? එක් වගුවක ශ්‍රේෂ්ඨයක් මගින් වෙනත් වගුවක පේලි අනන්‍යව හඳුනාගත හැකි නම්
එම ශේෂ්ත්‍රය එම වගුවේ ආගන්තුක යතුරක් විදිහට හඳුන්වනවලු. ශේෂ්ත්‍ර හෝ ශේෂ සංයෝජනයක් කියලා මෙතන වරහන් ඇතුලේ දාලා තියෙනවා. හරි. ඊට පස්සේදී දැන් මෙතන ගත්තේ මේ වගුව උදාහරණයක් විදිහට මේ තියෙන්නේ එක් වගුවකට එක් වගුවක ශේෂ්ත්‍රයක්. හරි. මේ තියෙන්නේ තවත් වගුවක ශේෂ්ත්‍රයක්. මෙන්න මේක තමයි මේකේ ප්‍රාථමික යතුරු කියලා තියෙන්නේ. මේක තමයි මේකේ ප්‍රාථමික යතුරු කියලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේකේ ප්‍රාථමික යතුර මෙන්න මේ වගුවේ ආගන්තුක යතුරක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේකේ මෙන්න මේක මගින් මෙන්න මේකේ තියෙන මෙන්න මේ මොකද්ද මේ ශේෂ්ත්‍රය මගින් මේකේ තියෙන රෙකෝඩ අනන්‍යව අඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මෙතන ගත්තොත් ලියාපදිංචි අංකය කියන එක මෙතන ආගන්තුක යතුරු වෙලා කියන්නේ දැන් මෙතන 100 කියන එක මනෝජ් දයාරත්නගේ විභාග අංකය වෙන්නේ මේක. හරි. මෙන්න මේ අංකයෙන් අපිට යම්කිසි පීලියක් අනන්‍යව හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙන්න මේ අපි දන්නවනේ මේ ලියාපදිංචි අංකය නැත්තම් ප්‍රයිමරි කී එකක් අනු පිටපත් වෙන්න බෑ. හරි. නමුත් ආගන්තුක යතුරක් අනු පිටපත් වෙන්න පුළුවන්. හරි. දැන් මෙතන 101 ගත්තොත් 101ට එතන අනන්‍යව එකක් තියෙනවා. තේරෙනවා ඇති කියලා හිතනවා. අපි දැන් යමු ප්‍රශ්නෙට. ප්‍රශ්නේ ගත්තොත් මේකේ ආගන්තුක යතුරක් විදිහට ගන්න පුළුවන් අපිට. දැන් මෙතන මේකේ ප්‍රාථමික යතුරු විදිහට අපිට ගන්න පුළුවන් at number කියන එක. හරි. AD number කියන එක. ඊට පස්සේ මේකේ ප්‍රාථමික යතුරු විදිහට ගන්න පුළුවන් අපිට මෙන්න මේක sport ID කියන එක. දැනට මේකේ තව රෙකෝඩ් ඇද්දි වෙනස් වෙන්නත් පුළුවන් හැකියාවක් තියෙනවා. හරි. ඒක කොහොම වෙයිද දන්නේ. දැනට මෙතන ප්‍රශ්නේ විදිහට මේ විදිහට තමයි තියෙන්නේ. මේ දෙක තමයි ප්‍රයිමරි කී දෙක. ඊට පස්සේ මෙතන add number කියන එක මෙන්න මෙතනටත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේක අණු පිටපත් වෙලත් තියෙනවා. දැන් මෙතන ඒක ආගන්තුක යතුරක් කියලාද කියලා බලමු අපි. මෙතන 100 කියන එකෙන් අනන්‍යව රෙකෝඩයක් අඳුන ගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙන්න මේ 100 කියන සමන් කියන ළමයා 5001 කියන ක්‍රිකට් ක්‍රීඩාව කරනවා. ඊට පස්සේ දැන් ආයිමත් ගත්තොත් ආයිමත් 100 කියන ළමයා ඒකුවේ සමන් වොලිබෝලුත් කරනවා. හරි. ඒ කියන්නේ මේක තමයි අපිට ආගන්තුක යතුරු කියලා ගන්න පුළුවන් වෙන්නේ. ඉහත වගු දෙක ඇතුලෙන් ආගන්තුක යතුරු සඳහා උදාහරණය වන්නේ at number මේ දෙක අයින් කරන්න පුළුවන් අපිට. at number එක තමයි උත්තරේට එන්නේ. මොන වගුවේද? ආගන්තුක යතුරු සඳහා උදාහරණය ඒක ක්‍රීඩා ශිෂ්‍ය වගුවේ තමයි අපිට ගන්න පුළුවන්. at number කියන එක ශිෂ්‍ය වගුවේදී ප්‍රාථමික යතුරක්. අපෙන් අහන්නේ ආගන්තුක යතුර වෙන්නේ මොන වගුවේද කියලා. එතකොට ක්‍රීඩා ශිෂ්‍ය වගුවේදී තමයි ආගන්තුක යතුර වෙන්නේ. එතකොට අපිට 23ට උත්තරේ 1 කියලා ගන්න පුළුවන්. අපි යමු ඊට පස්සේ 23 කතා කරේ. ඊට පස්සේ 24 වෙනි ප්‍රශ්නෙට උපන් දිනය සඳහා වඩාත්ම සුදුසු දත්ත ප්‍රරූපය. මෙතන දාලා තියෙන විදිහට නම් මේක නම්බර් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒකට උත්තරේ 2. හරි. 24ට උත්තරේ 2. බලන්න 25 වෙනි ප්‍රශ්නේ. 25 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති අතරින් දියලි සංවර්ධන ආකෘතියේ පමණක් දැකිය හැකි සුවිශේෂී ලක්ෂණය මොනවාද කියලා. අපි යමු දියලි ආකෘතියට. දියලි ආකෘතිය කියන්නේ කලාප ලෙස පද්ධති සංවර්ධන තොරතුරු පද්ධතියක් සඳහා උදාහරණයක්ලු. ජීවන චක්‍රයේ පියවර රේඛීය ලෙස ක්‍රියාත්මක කිරීම දියලි ආකෘතියෙන් පෙන්වා දෙනවලු. මෙම ආකෘතිය මගින් පද්ධතිය ගොඩනැගීමේදී පළමුව අවශ්‍යතා හොඳින් හඳුනා ගන්න ඕනලු. එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමෙන් පසු අනෙක් පියවර ආරම්භ වෙනවලු. සංවර්ධිත පද්ධතියේ අවසාන ප්‍රතිඵලය දැක ගැනීමට හැකිවන්නේ අවසාන අදියරේදීලු. එබැවින් පද්ධතිය මගින් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක්ද ලබා දෙන්න පුළුවන්. හරි. දැන් අපි යමු ප්‍රශ්නෙට බලන්න. ප්‍රශ්නේ පළවෙනියටම කියලා තියෙන ප්‍රකාශය තමයි අවශ්‍යතා සරල මට්ටමින් හඳුනාගෙන පද්ධතිය සංවර්ධනය කිරීම ආරම්භ කරන්න පුළුවන්. ඒක වැරදිනේ නේ. දැන් මෙතෙන්දී පැහැදිලිවම කියලා තියෙනවා පළමුව අවශ්‍යතා හොඳින් හඳුනාගෙන ඉන්න ඕන කියලා. හරි. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේදී පෙර පියවරේදී ලබාගත් දැනුම ඊළඟ පියවරට ආදේශ කළ හැකි වීම. මේ ප්‍රකාශයත් වැරදි. ඊට පස්සේදී තුන්වෙනි ප්‍රකාශයට ගියොත් සංවර්ධන පියවර වලදී පෙර පියවරට ගමන් කළ නොහැකි අතර ඒවා වෙනස්කම්ද සිදු කළ නොහැක. මේ දියලි ආකෘතියේදී කලින් පියවරට එහෙම ගමන් කළා වෙනස්කම් සිදු කරගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. එතකොට තුන්වෙනි ප්‍රකාශයත් වැරදි.
ඊට පස්සේ හතරවෙනි ප්‍රකාශය කියනවා පද්ධතිය සංවර්ධනය වන සෑම ප්‍රියවර්ගදීම ප්‍රගතිය මැනගත හැකිවීම කියලා. ඒ පිළිතුර හරි අපිට එතකොට උත්තරේ 25ට ගන්න පුළුවන් 25ට 4 කියලා. හරි බලන්න ඊට පස්සේ 26 වෙනි ප්‍රශ්නේ කියනවා තොරතුරු සංවර්ධන ජීවන චක්‍රයේ විවිධ අධීරයන්ට අදාළ ප්‍රකාශනයන් කිහිපයක් පහත දක්වලා තියෙනවලු. මේ අතරින් සාවද්‍ය ප්‍රකාශය නැත්නම් වැරදි ප්‍රකාශය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. මුලින්ම කියනවා පරීක්ෂාන ක්‍රියාවලියේදී ප්‍රථම වරට පරිශීලකයන් සම්බන්ධ වන්නේ ප්‍රතිග්‍රහණ පරීක්ෂණ අවස්ථාවේදලු ඒ ප්‍රකාශය හරි. ඊට පස්සේ අධීරමය පිහිටීමේදී පැරණි පද්ධතිය වෙනුවට නව පද්ධතියක් තෝරාගත් ප්‍රදේශයක සම්පූර්ණයෙන්ම ස්ථාපනය කෙරෙහි සාර්ථකත්වයේ මත අනිකුත් ප්‍රදේශ කරා ව්‍යාප්ත කරනවලු. අධීරමය පිහිටුවීමේදී පැරණි පද්ධතිය වෙනුවට නව පද්ධතිය තෝරාගත් ප්‍රදේශයක සම්පූර්ණයෙන්ම ස්ථාපනය කරනවලු. සම්පූර්ණයෙන්ම ස්ථාපනය කිරීම කියනකොට අපිට ඒක ගැලපෙන්නේ නැහැ වගේ. මෙතන ටෙක්ස්ට් බුක් එකේ මේ විදිහට බලන්න. මෙතන අධීරමය පිහිටුවීමේදී මෙහිදී නව පද්ධතියක් අධීර වශයෙන් ස්ථාපනය කෙරේ. අධීර වශයෙන් සාර්ථක වන සෑම අධීරක්ම ඊළඟ අධීරයට ගමන් කරන අතර අවසානයේ අධීර සම්පූර්ණ වන විට පැරණි පද්ධතිය නව පද්ධතියට සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය වෙලා තියෙනවලු. කියන්නේ අපිට B එක වැරදි කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ C එකට ගියන් පස්සේ පද්ධතියේ දෝෂ නිරාකරණය කියන්නේ මේ දේ හඳුනා ගන්න ලබන දෝෂ වර්ග වන්නේ කේතන දෝෂ හා සැලසුම් දෝෂ පමණකි. C උත්තරෙත් වැරදි. මෙතන අපිට කියලා තියෙනවා මේකෙදි අවශ්‍යතා දෝෂ එහෙමත් තියෙනවා කියලා. එතකොට අපිට උත්තරේ ගන්න පුළුවන් ඒ හරිනේ. එතකොට 1යි 4යි කපලා දාන්න පුළුවන්. මෙතන දැන් අපිට BC උත්තරේ විදියට ගන්න පුළුවන්. C වැරදි කියලා කොහොමද දන්නව? එතකොට අපිට උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ යමු අපි 27 වෙනි ප්‍රශ්නෙට. 27 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා අන්තර්ජාල ක්‍රියාකාරීත්වය ගැන සඳහන් වන පහත A B හා C ලෙස නම් කර ඇති හිස් තැන් වලට වඩාත් ගැලපෙන පද අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ. අන්තර්ජාල ක්‍රියාකාරීත්වයන් කියලා ඒ හිස් තැනක් දීලා තියෙනවා. මගින් පාලනය වන අතර අනන්‍යව හඳුනා ගැනීම සඳහා B යොදා ගන්නවලු. අන්තර්ජාලයට සම්බන්ධ වන පරිගණක අනුන්‍යව හඳුනා ගැනීමට C යොදා ගන්නවලු. අන්තර්ජාලයට සම්බන්ධ වන පරිගණක අනුන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන්නේ IP address. හරිද? එතකොට C එකට එන්න ඕන IP address. එතකොට අපිට දෙවෙනි උත්තරේ අයින් කරලා දාන්න පුළුවන් කෙලින්. ඊට පස්සේදී අන්තර්ජාල ක්‍රියාකාරීත්වය ඒ මගින් පාලනය වෙන අතර වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීමට B යොදා ගන්නවලු. අන්තර්ජාලීය ක්‍රියාකාරීත්වයන් ඒ මගින්ලු පාලනය වෙන්නේ. URL වලින් අන්තර්ජාලීය ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ නැහනේ. එතකොට අපිට පළවෙනි උත්තරේ අයින් කර ගන්නත් පුළුවන්. ඊට පස්සේ නියමාවලිය. ප්‍රොටෝකෝල් වලින් තමයි අන්තර්ජාල ක්‍රියාකාරීත්වය පාලනය වෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් ඒ කියන එකට නියමාවලි ප්‍රොටෝකෝල්. ඊට පස්සේදී B කියන එකට අපිට ගන්න පුළුවන් URL වලින් තමයි වෙබ් අඩවියක් අනන්‍යව හඳුනාගන්නේ. එතකොට අපිට මේකට උත්තරේ ගන්න පුළුවන් ඒ කියන එකට අන්තර්ජාල ක්‍රියාකාරීත්වයන් නියමාවලි මගින් පාලනය වන අතර වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගැනීමට ඒකීය සම්පත් නිශ්චායක භාවිතා කරනවා. අන්තර්ජාලයට සම්බන්ධ වන ඕනම පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීමට IP address පාවිච්චි කරනවා කියලා. එතකොට 27ට උත්තරේ 4. හරි බලන්න ඊළඟට 28 වෙනි ප්‍රශ්නේ කියනවා පරිගණකවල අත්‍යත්‍ය පරිසරයක් ගොඩනගා සේවාදායක පරිගණක තුලින් පරිගණක පරිශීලකයාට විශාල දත්ත මධ්‍යස්ථාන හරහා විවිධ සම්පත් සැපීම සිදු කරනු ලබන වලාකුළු පරිගණක සංකල්පය වෙනුවෙන් අපි දන්නවා වලාකුළු පරිගණක සංකල්පයේදී software as a service, platform as a service and interface as a service කියන තුන තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන්නේ. එතකොට මෙන්න මේ www.service කියන එක අපිට මෙතන පිළිතුරු වලින් අයින් කරලා දාන්න පුළුවන්. එතකොට පළවෙනි උත්තරේ හරි, දෙවෙනි උත්තරේ හරි, තුන්වෙනි උත්තරේ හරි තමයි මෙතෙන්ට උත්තරේ විදියට එන්න ඕන. හරිද? දැන් මෙතන අපි ටෙක්ස්ට් බුක් එකට ගියන් පස්සේදී මෙතන interface as a service කියන එකේදී මේ වගින් පරිගණකවල අතත්්‍ය පරිසරයේ ගොඩනගා සේවාදායක පරිගණකවල සහාය තුලින් දත්ත කපඩා කිරීමට අවශ්‍ය අවකාශය සහ ස්ථාපනය කර ඇති විශාල දත්ත මධ්‍යස්ථාන හරහා සම්පත් ලබා දීම සිදු කරනවා කියලා දෙනවා. කියන්නේ මෙතන ප්‍රශ්නෙත් දීලා තියෙන එකමයි. එතකොට අපිට ඒකට උත්තරේ ගන්න පුළුවන් interface as a service කියලා. හරි. ඊට පස්සේ මෙතන
platform as a service සහ software as a service කියන දෙකක් තියෙනවා. platform as a service කියන්නේ මෘදුකාංග සංවර්ධනය සහ මෘදුකාංග ධාවනය සඳහා අවශ්‍ය පරිසරයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වෙන මෙහෙයුම් පද්ධති පරිගණක භාෂා දත්ත සමුදාය වෙබ් සේවාදායක පරිගණක සහ යන පහසුකම් සියල්ලම සේවාලාභීන්ට සලසන සේවාවක්. ඊට පස්සේ software as a service කියන්නේ සේවාලාභියට අවශ්‍ය යෙදුම් මෘදුකාංග ස්ථාපනය කරන්නේ නැතුව තමන්ගේම කම්පියුටර් එකේ ඔන්ලයින් ඒ පහසුකම ලබා දෙන්න පුළුවන් විදියක්. 29 වෙනි ප්‍රශ්නෙන් අපිට කියනවා හානිකර මෘදුකාංග වලින් පරිගණකය සහ පරිගණක ජාල ආරක්ෂා කර ගැනීමට ගන්න පුළුවන් පූර්ව උපායන් තියෙනවලු. ඒවයින් හරි එක තෝරන්නලු. ප්‍රතිවර්ෂ මෘදුකාංගයක ස්ථාපනය කිරීම සහ ඒවා යාවත්කාලින කිරීම. ඒක හරි. guard shield toy scan update නිරතුරුව ක්‍රියාත්මක පවත්වා ගැනීම. ඒකත් හරි කියලා අපිට ගන්න පුළුවන්. සෑම විටම නීත්‍යානුකූල මෘදුකාංග පමණක් පාවිච්චි කිරීම. එතකොට අපිට crack software හැම පාවිච්චි කරන්න නැති වුණාන් පස්සේදී virus attack හැම software වලින් එන එක ගොඩක් දුරට ආවම වෙනවා. එතකොට අපේ පරිගණක ජාලය වලට සහ පරිගණකයට ආරක්ෂාවක් ලැබෙනවා. ඊට පස්සේ අපි පරිගණක පරිපාලන ගිණුමට අමතරව තවත් පරිශීලක ගිණුමක් පවත්වා ගැනීම. ඒකත් යම් දුරකට හරි නමුත් සිස්ටම් එකටම ඒක OS එකටම ඩැමේජ් කරන්න පුළුවන් malware එකක් virus එකක් වගේ આવුතින් ඒක අපිට පරිශීලක ගිණුම් වලින් අපිට ඒක මේව කරගන්න බැරි වෙනවා. ඒත් මේකත් යම් කිසි විදියකට අපිට ගන්න පුළුවන් හොඳ තීරණයක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට මේ ABCD උත්තර හතරම හරි කියලා ගන්න පුළුවන්. එතකොට 29ට උත්තරේ 4 කියලා ගන්න. ඊට පස්සේදී 30 වෙනි එක වෙබ් අඩවිය ඇති වෙබ් අඩවිය තුල ඇති වෙන්නේ නැතිනේ. වෙබ් අඩවිය තුල ඇති වෙබ් පිටු මගින් එකිනෙක අතර සම්බන්ධතා පවත්වාගෙන හිස්තැනට වඩාත් සුදුසු ඉදියුම් වන්නේ. වෙබ් අඩවිය වල තියෙන වෙබ් අතිරික්ස් කියන්නේ මම දැන් මේ පාවිච්චි කරන්නේ මේ Google Chrome කියන වෙබ් අතිරික්සුව වෙබ් බ්‍රවුසර් එක. වෙබ් අතිරික්සු කියන්නේ වෙබ් බ්‍රවුසර්ස් වලට උදාහරණ තමයි Mozilla Firefox ඊට පස්සේ Opera එක ඒවා තියෙනවා. හරි. වෙබ් අතිරික්සු වලින් වෙබ් පිටු අතර එකිනෙක සම්බන්ධතාවයක් පවත්වා ගන්න නැහැ. අපිට වෙබ් පිටු අතර එකිනෙක සම්බන්ධතාවයක් පවත්වා ගන්න අවශ්‍ය වෙන්නේ අධිසන්ධාන නැත්නම් hyperlinks මේ වගේ link එකක්. ඊට පස්සේදී ගොනු හුවමාරු නියමාවලිය. ගොනු නියමාවලිය අපිට අවශ්‍ය වෙන්නේ ෆයිල්ස් ෂෙයා කරනකොට FTP කියලා කියන ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක. ඊට පස්සේ විද්‍යුත් තැපෑල අපිට ඊමේල් එහෙම හුවමාරු කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මේකට උත්තරේ අපිට ගන්න පුළුවන් 30ට 3 කියලා. ඊට පස්සේදී පහත ව්‍යාජුකේතය ඇසුරින් පහත ප්‍රශ්න වලට උත්තර දෙන්නලු. ඉහත ව්‍යාජුකේතයේ තරු සලකුණ අවස්ථා කිහිපයක ප්‍රතිදානය වෙනවද කියලා අපෙන් අහනවා. හරි. අපි බලමු. අපිට මුලින්ම a සමානයි 2යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ while loop එකක් ඇවිල්ලා තියෙනවා. එතෙන්දී මෙතන a ට 2 ආදේශ වෙනවා. 10ට වඩා 2 අඩුද කියලා බලන්න ඕන. අඩුයිනේ. එහෙනම් මේක true වෙලා මෙන්න මේ loop එක ඇතුළට යනවා. ඒකට ඊට පස්සේ b සමානයි a modulus 2. a කියන්නේ 2යි 2 modulus කරන්න ඕන 2කින්. මෙන්න මෙතෙන්ට එනා ගිය තමයි අපි කියන්නේ division එක div. ඊට පස්සේ මෙතෙන්ට එන එකට කියනවා ඉතිරිය modulus කියලා. modulus mod එක. මේකේ එතකොට b එන්නේ බිඳුවයි. modulus එක බිඳුවයි. if එකක් තියෙනවා b සමානද බිඳුවට කියලා. b සමානයි බිඳුවට. එහෙනම් අපිට තරුවක් print කරන්න පුළුවන්. ඊට පස්සේදී if එක end වෙනවා. ඊට පස්සේදී දැන් මෙතන a ට තව එකක් එකතු වෙනවා. a වල අගය 2 තිබ්බේ 4 වෙනවා. ඊට පස්සේදී මෙතෙන්ට ආයිමත් වෙනවා. මෙතෙන්ට 4 ආදේශ වෙනවා. 10ට වඩා 4 අඩුද? ඔව්. ඊට පස්සේදී ආයිමත් 4 බෙදලා බලනවා. 4 2කින් බෙදුවම පස්සේ 2යි ඉතුරු බිඳුවයි. ඊට පස්සේ එතන තව තරුවක් print වෙනවා. ඊට පස්සේදී තව දෙකක් එකතු වෙනවා. එතකොට 6යි. මෙන්න මෙතෙන්දී. ඊට පස්සේ ආයෙමත් ඒක මෙතෙන්ට යනවා while loop එකේ. එතකොට මෙතෙන්ට 6 ආදේශ වෙනවා.
ඊට පස්සේ 10 6ට වඩා අඩුද? ඔව්. ඊට පස්සේ මේක ආයෙමත් ඇතුළට යනවා. ආයෙමත් b මොඩියුලස් වුණාන් පස්සේ තව තරුවක් print වෙනවා. ඊට පස්සේදී ආයෙමත් මෙතනට දෙකක් එකතු වෙනවා. එතකොට 8යි. ආයෙමත් මෙතන 8ට වඩා 10 කුඩාද කියලා බලනවා. කුඩා හින්දා ආයෙමත් while loop එක ඇතුළට යනවා. ඊට පස්සේ ආයෙමත් මේක මොඩියුලස් කරන් පස්සේ බිඳුවට සමාන වෙනවා. ඊට පස්සේ තව තරුවක් print වෙනවා. එතකොට මෙතන තරු 4ක් print වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ආයෙමත් අප්ඩේට් වෙනවා. මේක 8ට දෙකක් එකතු වෙලා 10. 10 වුණාන් පස්සේදී මොකද්ද වෙන්නේ? 10 වුණාන් පස්සේදී දැන් 10 10ට වඩා උඩද? නැහැනේ නේ. එතකොට මේක false වෙනවා. එතකොට මෙන්න මේ while loop එක end වෙනවා. එතකොට මෙතන තරු 4ක් තමයි අපිට print වෙලා පෙන්නන්නේ. එතකොට 31ට උත්තරේ 1 කියලා අපිට ගන්න පුළුවන්. මෙතන සමාන තිබ්බනම් කුඩා හෝ සමානයි තිබ්බනම් එතකොට මේක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේදී ඉහත ප්‍රකාශයේ මොඩ් වෙනුවට div භාවිතා කරේ නම් ප්‍රතිදානය මොකක්ද කියලා අහනවා අපි. මොඩ් වෙනුවට div භාවිතා කරා නම් මම කිව්වා div කියන්නේ මොකද්ද? දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් 2 දෙකෙන් බෙදුවම් පස්සේදී මෙතන එන එකක් ඒක තමයි div එක කියන්නේ. ඉතුරු වෙන ගාන තමයි මොඩ් එක කියන්නේ කියලා මම කිව්වා. හරි. දැන් මෙතෙන්දී අපිට ආවේ කලින් එකේ තරු 4ක්. ඊට පස්සේ දැන් මෙතන අපි ගත්තොත් මේක div වුණා නම් මෙතෙන්ට එන අගය කවදාවත් බිඳුවක් වෙන්නේ නැහැ. මේ loop එකේ. හරි. එතකොට මෙතෙන්ට 1 එනවා, ඊට පස්සේ 2 එනවා, ඊට පස්සේ 3 එනවා. ඒ වගේ ඉලක්කමක් තමයි මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට බිඳුව එන්න විදියක් නැහැ div දැම්මොත්. එතකොට මෙතන මේ print වීමක් සිද්ධ වෙන්නේ නැහැ තරු ලකුණු. තරු ලකුණු සංදර්ශනය නොවේ. ඒක තමයි අපිට එතකොට උත්තරය කියලා ගන්න පුළුවන්. 32ට උත්තරේ 4. හරි. ඊට පස්සේ බලන්න 33 වෙනි ප්‍රශ්නේ. 33 වෙනි ප්‍රශ්නේ කියනවා අපිට ක්‍රම ලේඛන භාෂා සම්බන්ධයෙන් පහත වගන්ති වලින් නිවැරදි වගන්තිය මොකක්ද කියලා. යාන්ත්‍ර භාෂාවට සාපේක්ෂව උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවල ක්‍රියාත්මක කිරීමේ වේගය වැඩිලු. ඒක වැරදි. යන්ත්‍ර භාෂාවලට සාපේක්ෂව උසස් මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවල ක්‍රියාත්මක වීමේ වේගය අඩුයි. හරිද? ඊට පස්සේදී B ගත්තොත් assembly භාෂා මත යැපෙන භාෂාවේ. assembly භාෂා යන්ත්‍ර භාෂා මත යැපෙන භාෂාවේ. ඒක ගොඩක් දුරට හරි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේදී යන්ත්‍ර භාෂාවකට භාෂා පරිවර්තන වැඩසටහනක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ කොහොමද? ඒක එතකොට අපිට ඒ වැරදි කියලා ගන්න පුළුවන්. B සහ C නිවැරදි කියලා ගන්න පුළුවන්. එතකොට උත්තරේට 3 ගන්න පුළුවන් අපිට. 34 ගත්තොත් 34ට උත්තරේ විදිහට අපිට උත්තරේ 3 ගන්න පුළුවන්. ඊට පස්සේ යමු 35 වෙනි ප්‍රශ්නෙට. 35 වෙනි ප්‍රශ්නේ A සමානයි 25 සහ B සමානයි 30 නම් ප්‍රතිදානය වෙන්නේ මොකක්ද කියලා අහනවා. අපි බලමු. Aට 25 දීලා ඊට පස්සේදී Bට දීලා තියෙන්නේ 30. ඊට පස්සේදී දැන් මෙතන අපිට බලන්න තියෙන්නේ 30ට වඩා 25 විශාලයි. නෑ. ඒ කියන්නේ මේ පැත්තට යන්නේ නෑ. no කියන පැත්තට තමයි අපි යන්නේ. no කියන පැත්තට ගියන් පස්සේදී B සමානයිලු Aට ඊට පස්සේ. ඒ කියන්නේ B කියන්නේ දැන් 25යි. ඊට පස්සේ C කියන්නේ B ගුණ කිරීම 3. ඒ කියන්නේ 25 සරක් 3. 75. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එනවා A සමානයිලු Bට. A සමානයිලු Bට. Aට පැවරෙනවා B ගියාගේ. දැනට B ගියාගේ තියෙන 25. 25ම තමයි. ඊට පස්සේ print කරනවා A 25යි. print කරනවා B ඒත් 25යි. print කරනවා C එතකොට එනවා 75. එතකොට අපිට එන්නේ 25 75 උත්තරේ පිටිතුරු අංක 4 විදියට. හරි. මම ආයෙමත් පැහැදිලි කරන්නම් අවශ්‍ය නම්. දැන් මෙතන ගත්තොත් ආයෙමත් අපිට ඉන්පුට් එකක් දීලා තියෙනවා A 25යි. හරි. ඊට පස්සේ මෙතන අසමානතා ලකුණක් දාලා තියෙනවා මේ විදියට. ඊට පස්සේ B දීලා තියෙනවා අපිට 30යි කියලා. දැන් මෙතන අපිට බලන්න තියෙන්නේ 30ට වඩා
විශාලද කියලා 25. 30ට වඩා 25 විශාල නැති හින්දා ඒක නෝ පැත්තට තමයි යන්නේ. එතකොට මෙන්න මේ පැත්තම හොසි වෙලා යනවා. මේ පැත්තට අපි යන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපි යන්නේ මෙන්න නෝ පැත්තට. ඊට පස්සේ මෙතෙන්දී b සමානයි a කියලා කියනවා. ඒ කියන්නේ b ට පැවරෙනවා දැනට a ගේ තියෙන වැලියු එක. හරි. දැනට a ගේ තියෙන වැලියු එක වෙන්නේ 25යි. හරිද? එතකොට දැන් b ගේ වැලියු එක වෙන්නේ 25යි. ඊට පස්සේ මෙතන c සමානයි b වාරයක් 3 කියලා තියෙනවා. හරි. එතකොට b ට දැනට තියෙන්නේ 25. 25 3ෙන් ගුණ කරන් පස්සේදී අපිට එනවා 75. හරිද? එතකොට c සමානයි 75යි කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා a සමාන වෙනවලු b ට. දැන් මෙතන a ට පැවරෙනවලු b ගේ අගය. b ට තියෙන්නේ a ගේ අගයමයි. එතකොට මෙතෙන්ට 25 දාගන්න පුළුවන් අපිට. මෙතන දැන්ට 25 තමයි මෙතන b ගේ අගයේ විදිහට තියෙන්නේ. එතකොට b ගේ අගයට පැවරුණාන් පස්සේදී අපිට a සමානයි 25යි කියලා ගන්න පුළුවන්. මෙතෙන්ද දැන් b ගේ අගය අප්ඩේට් වෙලා තියෙනවා. හරි. මෙතෙන්ට එනකොට b 25යි. එතකොට a ට b ගේ අගය පැවරෙද්දී 25 කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන print කරලා තියෙනවා a b c තුනම. එතකොට 25 25 75 කියලා අපිට ගන්න පුළුවන්. පිළිතුරු උත්තර 4. ඊට පස්සේදී 36 ඉඳන් බලමු. 36 වෙනි ප්‍රශ්නේ කියනවා පහත සඳහන් ග්‍රාෆික ගුණ ආකෘති වලින් ග්‍රාෆික වලට හානි නොවන සංකෝචන ආකෘති මොනවාද කියලා අහනවා. JPEG වලදී ග්‍රාෆික වලට හානි වෙනවා. PNG වලදී හානි වෙන්නේ නැහැ. TIFF වලදී හානි වෙන්නේ නැහැ. BMP වලදී හානි වෙන්නේ නැහැ. ඒකෝර මේකට ප්‍රශ්නේ විදියට අපිට 2 3 4 උත්තර තුනම ගන්න පුළුවන්. මට හිතෙන ප්‍රශ්නේ ටයිප් කරනකොට වැරදිලා හරි මොකක් හරි එකක් වෙලා හානි වන නම් JPEG කියලා අපිට උත්තරේ එක ගන්න පුළුවන්. නැත්නම් මේ උත්තර තුනෙන් එකක් තමයි අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ 37 වෙනි ප්‍රශ්නේ දීඝ පික්සල් 350ක් සහ පළල පික්සල් 250කින් යුත් ග්‍රාෆික් එක විභේදනය කොපමණද? අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් මේ වගේ විභේදනයක් කියන්නේ මෙන්න මේ ආකාරයට 350 ගුණ කිරීම 250 විදියට. හරි. එතකොට උත්තරේ 4 කියලා අපිට ගන්න පුළුවන්. 38 වෙනි ප්‍රශ්නේට යන් වෙබ් අඩවි නිර්මාණයේදී කීයත ලැබීම දෝෂ පරීක්ෂාව සහ දෝෂ නිවැරදි කිරීමට අදාළ භූමිකාව කුමක්ද කියලා අහනවා. ඒක වෙබ් ඩෙවලොපර්ස්ලා කරන එක. වෙබ් සංස්කාරක කියන්නේ වෙබ් ඩෙවලොපර්ට. හරි. එතකොට උත්තරේ ඒකට 2 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේදී මුදල් ගෙවා ලබා ගැතිය යුතු වෙබ් අඩවි සංස්කාරක මුදුකාංගයක් වෙන්නේ මොකද්ද? අපිට පැහැදිලිව ගන්න පුළුවන් උත්තරේ Visual Studio. මේ Blue Griffon කියන එක යම් ඒව විතරක් සල්ලි දීලා ගන්න තියෙනවා. ගොඩක් දුරට මෙන්න මේ Visual Studio කියන එක තමයි උත්තරේට ගන්න පුළුවන් අපිට පැහැදිලිවම. එතකොට 3 තමයි අපිට උත්තරේ ගන්න පුළුවන්. යම්කිසි වෙලාවල් වලට මේ 4 වෙනි උත්තරේ Visual Studio නැති වෙලා තිබ්බදී මෙතන මේක ගහන්න තිබ්බ අපිට උත්තරේට. හරි. ඊට පස්සේ 40 වෙනි ප්‍රශ්නෙට ගියොත් HTML කොටසක් තියෙනවලු. ඒකේ නිවැරදි කාරක රීතිය තියෙන පිළිතුර මොකක්ද කියලා අහන්න. බලමු පළවෙනි එක font size 20 face මෙතන color කියන එකේ මේක color කියලා කියන්නේ මෙන්න මෙයි COLOR color. මේ color ලියපු විදියෙන් මේක output වෙන්නේ නැහැ. හරි. එතකොට මේක පළවෙනි උත්තරය අපිට වැරදි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එකේ font size එකේ මෙන්න මෙතන උඩු කොමාවේ වැරද්දක් තියෙනවා. හරි. එන්න එතකොට දෙවෙනි උත්තරේ වැරදි වෙනවා. ඊට පස්සේ මේ තුන්වෙනි උත්තරේ ගත්තොත් මෙන්න මෙතන පටන් ගන්න තැනම ස්ලෑෂ් එකක් තියෙනවා. ස්ලෑෂ් එකක් දාන්නේ නැහැ මුලට. මේ වගේ ටැග් එකකදී. එතකොට තුන්වෙනි උත්තරේත් වැරදිනවා. ඊට පස්සේ හතරවෙනි උත්තරේ තමයි අපිට ගන්න පුළුවන් නිවැරදි උත්තරේ කියලා. ඒක හරියට තියෙන font size එක 20 දීලා තියෙනවා. face එක හරි, color එක හරි, overprovince කියලා දීලා තියෙනවා. ඊට පස්සේ tag එක close කරලා තියෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් 40ට උත්තරේ 4ට කියලා.